Hello, welcome back to my YouTube channel. ඉතින් මේ අපි යන්නේ ඔයාලා හොඳටම දන්න තැනකට. අපි ආවේ කිරිබත්ගොඩ Bloom House එකට. ඉතින් Bloom House එකට එන්නේ මොකටද කියලා හැමෝම දන්නවනේ. අපි ආවේ ලස්සන මල් බොකේ එකක් අරගන්න. අපිට කිව්වා පාටි එකක් තියෙනවා. ඒකට මගේ හොඳම යාළුවා පාටි එකක් තියෙනවා එන්න කියලා කිව්වා. මොකද පාටි කියලා කිව්වේ නෑ. ඉතින් අපි දෙන්න මෙන්න මේ මල් එකත් අරගෙන මගේ හොඳම යාළුවාගේ වැඩේට යන්න තමයි යන්නේ. සින්දුවක් අහගෙන යන ගමන් තමයි දැන් ඉන්නේ. මාරම ලස්සනට ඒගොල්ලෝ මේ මල් එක හදලා දුන්නා. ඒ වගේම පාටිය මොකක්ද කියලා දන්නෙත් නැහැ. මම මල් එකකුත් අරගෙන යනවා. මට කිව්වේ මගේ යාළුවාගේ බොයිෆ්‍රෙන්ඩ් පාටි එකක් තියෙනවා එන්න කියලා විතරයි. මොකද්ද පාටිය කියලා දන්නෙත් නැහැ. අපි දෙන්නත් ඉතින් ඔහේ යනවා. ඉතින් තව යාළුවෙක් හිටියා. එයාවත් අපි කිරිබත් ගොඩින් අරගෙන එයාත් එක්කම තමයි යන්නේ. දැන් අපි දෙන්නම දන්නේ නැහැ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් අපි හිතන්නේ මේ මොකක් හරි පාටි එකට යනවා කියලා. මොකද යාළුවාගේ වෙඩින් එකත් ළඟ එන නිසා මං හිතුවා සමහර විට බ්‍රයිට් ටු බී එක වෙන්නත් පුළුවන් කියලා. ඒ නිසා අපි දෙන්න දැන් මේ ලෑස්තිලා යන්නේ. යාළුවාගේ බ්‍රයිට් ටු බී එක වෙන්නේ නැති කියලා හිතාගෙන. ඉතින් අපි දෙන්න පිටපස්සටලා ඉඳන් පොඩි ජෝගියක් දාගෙන කමලිකම යන්නත් බැරි. දැන් මොකද්ද කියලා හරියටම දන්නේ නැහනේ. ඒ නිසා මගේ යාළුවෝත් මම වීඩියෝට අරගෙන ෂේප් එකේ අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. මෙන්න මෙයාව ගන්න තමයි අපි මෙන්න මෙතනට ආවේ. ඉතින් මෙයා හැම දෙයක්ම දන්නේ වගේ ඇවිල්ලා වෑන් එකට නගිනවා. හැබැයි මේ වීඩියෝ එකේ අන්තිමට තමයි හොඳම දේ බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මෙයාව සර්ප්‍රයිස් කරන්න ගියාට සම්පූර්ණ සර්ප්‍රයිස් එක එයාගෙන් අපිට. ඉතින් හැම දෙයක්ම දන්නේ වගේ ෂේප් එකේ ඇවිල්ලා වාහනේට නැගලා දැන් එයාත් බොරුවට සර්ප්‍රයිස් වෙලා වගේ තමයි යන්නේ. ඉතින් මේ ඇත්තටම අපි සර්ප්‍රයිස් වෙලා ඉන්නේ මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ. වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඔයාට හිතියොත් බලා ගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ දේවල් කවදාරි දවසක ලස්සන මතකයක් වෙයි කියලා හිතාගෙන තමයි වීඩියෝ කරලා විදියට මම තියාගන්නේ. ඉතින් කිව්ව විදියට අපි ලොකේෂන් එකට ආවා. පාර්ලිමේන්තු එක ළඟ පාක් එකට තමයි ආවේ. ඉතින් මෙතනට ඇවිල්ලා මොනවත්ම දන්නේ නැති විදියට තව යාළුවෙක් කෙනෙක් කියලා බොරු කිව්වා. ඉතින් එතනට ඇවිල්ලත් මම ඇත්තටම දන්නේ නැහැ දැන් මොකද වෙන්නේ කියලා. අපි කවුරුත්ම දන්නේ නැහැ. මෙන්න මේ මෙයා බොක්ස් දෙකක් අරගෙන ඇවිත් තිබුණා. ඉතින් මේකත් වෙන කෙනෙක් තමයි වීඩියෝ කරේ. ඉතින් මේ වෙලාවේ අපි හිටියේ පාර්ලිමේන්තු එකේ ඒ වැව පැත්තේ තමයි අපි හිටියේ ඇවිදින්න කියලා. ඔන්න ඔය විදියට. ඉතින් මට කියා ගන්න තේරෙන්නේ නැහැ. ඒ වල ඒ දැනුම සතුට මාරයි. මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. මගේ සැපට දුකට හැම දෙයකටම ඉන්නේ මෙන්න මෙතන ඉන්න කට්ටිය තමයි. ඉතින් ඒ කට්ටිය ඇරෙන්න මම දන්නේ මට හොඳ යාළුවෝ හම්බ වෙලා ඇති කියලා. ඉතින් මේ ඉන්නේ මගේ one and only මගේ best friend. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අන්නව බයෙන් නැතුව. හරි මේ බලහන්කෝ. දැන් අපෝ දෙන්න බලහන්කෝ ඉඳගෙන බලහන්. මහත් සර්ප්‍රයිස් තමයි. අපේ සර්ප්‍රයිස් තමයි. බලනවෝ. මොකක්ද අම්මා සිලුටෙක් එක ගියව ගණන් ගන්න එපා. අපි ලෙහන්නේ ඔයගොල්ලෝ ලෙහා ගන්න. උන්වරණ පට්ටදිසේ. මෙතන. යයි. ඕ මටත් ගයි. එන අපේ ගෙස් කිරිල්ල හරි. ගාපු සලෙට් එකේ සරටම ගාලා තියෙනවා. එතනම ගලවලා. පොඩ්ඩක් කලබලන්න එපා. පොර්ණමත් දැන් අනිනවා. කවුද මම මෙච්චර හැඩයක් ගහපොලා.
දරා නෑනේ. දරා නෑ. හරි හරි. Surprise kan deh. මේ වගේ ළඟින්ම ඉන්න සහෝදරියෙක් වගේ ඉන්න හොඳම යාළුවෙක්ගෙන් මේ වගේ සර්ප්‍රයිස් එකක් ලැබෙනවා කියන්නේ ඒක ජීවිතේට ලැබෙන ලොකු දෙයක් විදිහට තමයි මම දකින්නේ. මොකද මට යාළුවෝ ගොඩාක් නැහැ. ඉන්නේ එක්කෙනයි. ඉතින් එක්කෙනයි එයාගේ බොයිෆ්‍රෙන්ඩ්. අපි ඔක්කොම යාළුවෝ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාව මට මගේ ජීවිතේ විශේෂ අවස්ථාවක්. ඉතින් මම මේ වෙලාවේ thank you කියනවා එයාගේ ලස්සන දවසට බ්‍රයිස්මේඩ් කෙනෙක් විදියට එයා මාව තෝරගත්ත එකට. ඉතින් ඒක යාළුකමකටත් වැඩිය ඊට එහා ගිය සහෝදර බැඳීමක්. චූටි කාලේ ඉඳලම මාත් එක්ක එකට හිටපු කවදාවත් වෙනස් වුණේ නැති මගේ එකම යාළුවා. ඉතින් මම එයාටත් විශ් කරන්නේ මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබෙන කියලා. අර තුකයි මල බැල්ලයි කේන්තියයි ඔක්කොම සතුටයි ඔක්කොම දිනවා. මැඩම් මේ පැත්ත බලන්න මැඩම්. බෑගෙන් බලන්න පිටත්. ඉතින් ඒකේ මේකේ මම යාට අරගෙන ආව මේ ෆ්ලවර් බන්ච් එකක් මට යාට දෙන්න බැරි වුණා. මොකද මම ඒ තරම් සර්ප්‍රයිස් කරලා හිටියේ. ඉතින් පස්සේ මම යාව සර්ප්‍රයිස් කරන්න අරගෙන ආව ෆ්ලවර් බන්ච් එක එයාට දීලා. ඉතින් මේ විදිහට තමයි එයා අපිට ලස්සනට ප්‍රොපෝස් කරේ අපි දෙන්නට බ්‍රයිස්මේඩ් කෙනෙක් විදිහට එන්න කියලා. ඉතින් මම මේ වෙලාවේ ඩිෂ් කරනවා මගේ ලස්සන කෙල්ලට. පස්සේ අපි හැමෝම පිට්සා හට් එකට ඇවිල්ලා අපි කෑමත් අරගෙන කතා කර කර ඉඳලා ඉතින් මේ විදිහට දවසේ වෙච්ච දේවල් අපි සතුටු වෙන විදිය අපි දුක් වෙන විදිය මේ හැම දෙයක්ම මෙතනදී කතා බහ කරලා ඉතින් බොන්න බැරි බීම් එකක් අරගෙන යාළුවා චොර වුණ අවස්ථාවක් අපි යාවත් වීලුවට අරගෙන ඉතින් දවස මෙයා තමයි අපේ මාතෘකාව අපේ සර්ප්‍රයිස් එක තමයි මාතෘකාව ඉතින් මාරයේ දවස කියන්න තේරෙන්නේ වචනත් පැටලෙනවා මට මේ වීඩියෝස් බලද්දි. ඉතින් එක තැනක දෙතැනක වගේ මට වචනත් පැටලුණා. ඉතින් බලන්නයි කමෙන්ට් කරනකොට බනින්න එපා. හරියට කතා කරන්න දන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට අපි අපේ දවස් ඉවර කරලා අන්තිමට එයාලාගේ ගෙදරට ගිහිල්ලා අපි කතා බහ කර කර ඉඳලා මේ විදියට තමයි අපේ දවස ඉවර කරේ. ඉතින් අපි දැන් ගෙදර යනවා. මේ විදියට තමයි දවස ඉවරුනේ. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.